අද අපි කතා කරමු ලංකාවේ ගොඩක් දෙනෙක් හඳුනන කෙනෙක් ගැන. සිනමාවේ, ටීවී එකේ, නිරූපණේ මේ හැමතැනම ඉන්න කෙනෙක්. හේමල් රණසිංහ ගැන. ඔහුගේ වෘත්තීය ගමන, ලැබිච්ච දේවල්, එතකොට මේ එක එක ක්ෂේත්‍රවලට යා කොහොමද දායක වෙලා තියෙන වගේ දේවල් බලමු. එහෙනම් අපි පටන් ගමු යාගේ මුල් කාලෙන්. 1984 අගෝස්තු 25 මාතලේ ඉපදලා තියෙන්නේ. ඔව්. ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට. පවුල ගැන පොඩි විස්තරයක් තියෙනවා. අම්මා තාත්තා සීයා. මේ හැමෝම ආයුර්වේද වෛද්‍යවරුලු. එහෙමද? ඒක ටිකක් වෙනස් පසුබිමක් නේද? කලාවට එන කෙනෙකුට. ඕනේ. ඒත් වැදගත්ම දේ තමයි කලාව තෝරගද්දි දෙමෝපියන්ගෙන් සහයෝගය ලැබිලා තියෙන. ඒක ලොකු දෙයක්. නිරූපණයට එන්න කලින් පොඩි කාලයක් මොකක්ද පෞද්ගලික ආයතනයක රස්සාවක් කර ඉඳලා තියෙනවා. එතෙන් තමයි යන පටන් ගන්න නිරූපණය. ඔව්. ඒ කියන්නේ වෙළඳ දැන්වීම වගේ දේවල් වලින් තමයි මුලින්ම පෙනී හිටින්නේ. ඊට පස්සේ 2012 දී තමයි සිනමාවට එන්නේ. සුපර් 6 වලින්. සුපර් 6. මතකයි. එයාගේ ඇත්තම හැරවුම් ලක්ෂ්‍ය වෙලා තියෙන ප්‍රවේගය නේද? හරියට හරි ඒක තමයි. මොකද ප්‍රවේගයත් එක්ක තමයි අර සම්මානයම ලැබෙන්න පටන් ගන්න. I got waves. බයික් එක නම් මරු හලෝ. හලෝ සර්. හේමා සූරිය බණ්ඩාර. ඔව් 2005 වර නේද? හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් එකේ ජනප්‍රියම නළුවා. සරසවිය විශේෂ ජූරි සම්මානයක්. ආයෙත් දෙරණේකේ ජනප්‍රියම නළුවා. ඔව්. ඔක්කොම එකම අවුරුද්දේ වගේ ප්‍රවේගය නිසා. කියන්නේ ඒ චරිතේ ඒ රංගපෑම හොඳටම කැපිලා පෙනිලා තියෙනවා. අනිවාර්යෙන්ම ප්‍රේක්ෂකයෝයි විචාරකයෝයි බෙගොල්ලම අතර. තව දෙයක් තියෙනවා. එයා අර සටන් කලාවටත් දක්ෂයිලු නේද? ඒකත් රංගපෑමට පාවිච්චි කරනවා කියලා කියනවා. ඔව් ඒක ඇත්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රවේගය වගේ චිත්‍රපටවල එක පේනවා. ඒ ඇක්ෂන් පැත්තට ඒක ලොකු උදව්වක් වෙන්න ඇති. නිරූපණයේ පැත්ත ගත්තොත් ඒකිනුත් නිකම් ඉඳලා නැහෙනි. කොහෙත්ම නැහැ. ජාත්‍යන්තර ජයග්‍රහණ පවා තියෙනවා. 2009 දී ස්පාඤ්ඤයේ තිබ්බ The Model of the World තරඟයක්. ඔව්. ඒකේ Male Model of the World කිරුළ දිනා ගන්නවා. ඒ විතරක් නෙවෙයි Best Glamourයි Best Catwalk අංශ දෙකක් දිනනවා. වව්. ඊට පස්සේ 2010 දී Mr. ශ්‍රී ලංකා වෙනවා. ඊට පස්සේ Mr. World වලටත් යනවා ලංකාව නියෝජනය කරලා. ඒ කියන්නේ මුල් කාලෙදීම ජාත්‍යන්තර තලයේ නිරාවරණයක් ලැබිලා තියෙනවා. ඔව් ඒකේ යාගේ ඉදිරි ගමනට අනිවාර්යෙන්ම බලපාන්න ඇති. මේ කොළඹ විලාසිතා සතියේටයි ශ්‍රී ලංකා මෝස්තර උළෙලටයි එහෙමත් සහභාගී වෙනවා කියලා තියෙනව නේද? හරි. 2018 වෙද්දි සන්නාම තානාපති විදියටත් වැඩ කරලා තියෙනවා. People's Leasing, Oxy. ඔව් ඒවත් තියෙනවා. එතකොට රූපවාහිනිය ටීවී පැත්ත. ටීවී එකත් වැඩ කීපයක්ම කරලා තියෙනවා. හිරු ටීවී එකේ ආයමත් ආදරෙන් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරා නේද? ඔව් ඉදිරිපත් කරන එක විදියට. හරියට හරි. ඊට අමතරව ඊළඟට මොකද්ද වෙන්නේ කියලා ටෙලිනාට්‍යයකත් රංගපාලා තියෙනවා. තව අර ඩාන්සින් පැත්තක් තියෙනවා. 2011 ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් එකේ රන් අප් වෙලා. ඒක මතකයි. ඊට පස්සේ හිරු සුපර් ඩාන්ස් එකේ විනිශ්චය මණ්ඩලයේත් හිටියා. ඉතින් ඒකෙන් පේනවා නිකන් රංගපෑමට විතරක් කොටු වෙලා නැහැ කියලා. ඇත්ත එක දේවල් කරනවා. නළුවෙක් නිරූපණ ශිල්පියෙක් ඉදිරිපත් කරන නර්තන ශිල්පියෙක් වගේ චිත්‍රපට ලිස්ට් එකක් දිගයිනේ. සුපර් 6 ප්‍රවේගය ආදරණීය කතාවක්. ඔය එන්න තියෙන ඒවත් තියෙනවා. 2010 දී චිත්‍රපටයක ෂූටින් අතරතුර තාත්තා නැති වෙලා. ඒ වගේ අභියෝගයක් තියෙන්නේ නැති. ඔව් ඒ වගේ දේවල් ජීවිතේ තියෙනවානේ. ඒත් එක්කම වෘත්තීය ජීවිතේ තවත් වැදගත් කඩයිමක් ගැනත් කියන්නම ඕන. මොකක්ද ඒ? අර 2016යි 2018යි දෙරණ චිත්‍රපට සම්මාන උළවලවල් දෙකේදීම හොඳම නළුව සම්මානයයි ජනප්‍රියම නළුව සම්මානයයි දෙකම දිනා ගන්නවා. ඒකනම් විශේෂයි නේද? එකම අවුරුද්දේ විචාරක සම්මානය ජනතා සම්මානය දෙකම. අන්න ඒක තමයි. ඒකෙන් පේනවා යාගේ තියෙන ප්‍රතිභාව වගේම මිනිස්සු අතර තියෙන ජනප්‍රියත්වයත් කොයි වගේද කියලා. දෙකම එකට තියෙනවා කියන එක. ඇත්තටම. එතකොට මේ හැම දෙයක්ම දිහා බැලුවම හේමල් රණසිංහ කියන්නේ නිකම්ම නළුවෙක් නෙවෙයි වගේ නේද? එයා මේ නූතන ලංකාවේ සිනමාවේ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ යම්කිසි බලපෑමක් කරන චරිතයක්. ඔව් එහෙම කියන්න පුළුවන්. රංගපෑම, නිරූපණය, නර්තනය, අර සටන් කලාව මේ ඔක්කොමත් එක්ක ලොකු ප්‍රේක්ෂක පිරිසක් එයා වටා ඉන්නවා. සම්මාන ගොඩකුත් ඒකට සාක්ෂි දරනවා. අනිවාර්යෙන්ම සමස්තයක් විදිහට ගත්තම එයාගේ ගමනෙන් පේන්නේ විවිධ දක්ෂතා තියෙන කෙනෙක්. ජනප්‍රියත්වයත් එක්ක එකතු වුණාම ලංකාවේ කොයි වගේ තැනකට එන්න පුළුවන්ද කියන එක. එහෙනම් මේ කතාබහ අවසන් කරන්න කලින් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරමුද?
හේමාල් රණසිංහ මේ විදිහට සිනමාව, ටීවී, නිරූපණය, රියැලිටි ෂෝස් මේ වගේ එක වේදිකා පාවිච්චි කරලා ලබාගෙන තියෙන මේ ජනප්‍රියත්වයයි සාර්ථකත්වයයි දිහා බලනකොට ලංකාවේ අද තියෙන මේ සෙලිබ්‍රිටි කියන සංකල්පය ගැන, එතකොට මිනිස්සුන්ගේ විශේෂයෙන්ම තරුණ අයගේ රුචිකත්වයන් වෙනස් වෙන විදිහ ගැන මොන වගේ අදහසක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ? ඒක ගැන ටිකක් හිතන්න වටිනව නේද?